හෝම්ස් වසා දැමීම හේතුවෙන් ලංකාවට සල්ලි උල්පතක්. මැදපෙරදිග යුද ගැටුම හේතුවෙන් හෝම්ස් සමුද්‍ර සංධිය වසා දැමීම නිසා සමස්ත ලෝකයේම මුහුදු මාර්ගවලට අහිතකර බලපෑමක් එල්ල වුවද එයට යම් සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘත කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ඉතාලිය නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර රථ 14ක් එරට සිට මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරායට ගෙනවිත් එතැන් සිට අඩි 40ක් දිග බහාලුම් වල බහා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් එතැන් සිට ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඩුබායි සහ කටාර් රාජ්‍ය වෙත යැවීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය නිසා ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් උදා වෙමින් පවතින බව මෙම මෝටර රථ ප්‍රවාහනය සිදු කරන ඩෙන්මාර්කයට අයත් සමාගමේ ප්‍රකාශකවරයෙකු පැවසීය. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.